අපි ඉස්සෙල්ලම ඔටිසම් කියන්නේ මොකක්ද කියලා අපි අවබෝධ කරගත්තොත් ඔටිසම් කියන්නේ මනෝවික්ෂිප්තභාවයට. මනෝවික්ෂිප්තභාවය කියන්නේ ඇත්තටම මේ දරුවෝ ගැන කතා කරොත් ඔටිසම් කියන දරුවෙක්ගේ ප්‍රධාන වශයෙන් අපි ඒ කියන්නේ පැහැදිලි කිරීමකදී එම දරුවෙක්ට ප්ලේස් පර්සන් ටයිම් මේ කියන්නේ ඉන්න ස්ථානය, පුද්ගල අවබෝධය, කාලය ගැන අවබෝධයක් නැතිකම තමයි අපි ගොඩාක් දුරට ඔටිසම් කියලා අවබෝධ කරලා දෙන්නේ. ඔටිසම් දරුවෙක් කොහොමද ඒ දරුවෙක් අපි අඳුරගන්නේ? කුඩා අවදියේදීම අපිට පුළුවන් ඔටිසම් දරුවෙක් අවබෝධ කරගන්න ඒ දරුවගේ හැසිරීම් රටාව තුලින්. අපි ඔටිසම් ගැන කතා කරද්දී ඇත්තට මේ දරුවෝ පෙරමින් ලස්සන දරුවෝ. මේ දරුවන්ගේ කිසිම ඒ කියන්නේ දේහ ලක්ෂණ අනුව මේ දරුවන්ගේ කිසිම අපිට රූපයෙන් බලනකොට මේ දරුවන්ගේ කිසිම අඳුරා ගැනීමට අපහසුයි මේ දරුවෝ පෙනුමින් ලස්සන දරුවෝ. සාමාන්‍ය දරුවන්ටත් වැඩිය ලස්සන දරුවෝ කොටසක් මම දකින විදිහට ඔටිසම් කියන්නේ. එතකොට මේ දරුවෝ අපි අඳුරගන්නේ කොහොමද? ඒ දරුවන්ගේ වයස් පරතරයත් එක්ක අවුරුදු 1කමාර වගේ වෙනකොට අපිට ගොඩාක් වෙලාවට ඔටිසම් දරුවෙක් අඳුර ගන්න පුළුවන් වයස් ඒජ් එක තමයි අවුරුදු 1කමාර. මොකද මහ තෝරන්න පටන් ගන්නකොට. ගොඩාක් වෙලාවට දරුවෙක් ඉපදුනහම සමහර දෙමව්පියෝ අපිට කතා කරලා අහනවා මගේ දරුවට ඔටිසම් තියෙනවද කියන එක. නමුත් අපි ගොඩාක් වෙලාවට කියන්නේ දෙමාපියන්ට අවුරුදු 1කමාර වෙනකන් දරුවව ඔබ්සර්වේෂන් එකක්. ඒ කියන්නේ දරුවා ගැන මනා අවබෝධයකින් ඉන්න කියන එක. මම ගොඩාක් වෙලාවට කියන්න කැමති ඔටිසම් කියන්නේ රෝගයක් නෙමෙයි ගැටලුකාරී තත්ත්වයක්. ඒකට ඔටිසම් දරුවෙක් අපි මුලින්ම අඳුරගන්නේ ඒ දරුවා ගොඩක් වෙලාවට අයි කන්ටැක්ට්. ඒ කියන්නේ ඇසට ඇස බැලීම ගොඩක් වෙලාවට අඩුයි. මේ දරුවා අපි නම කියලා කතා කරත් මේ දරුවා අපි දිහා බලන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට එයාගේ ඕන් වර්ල්ඩ් එක. ඒ කියන්නේ අපි කෙටියෙන් කිව්වොත් මේ ලෝකෙට ඇවිල්ලා වෙනත් ලෝකයක ජීවත් වෙන කොටසක් තමයි ඔටිසම් දරුවෝ කියන්නේ. එතකොට ඔටිසම් දරුවෙක් ගොඩාක් වෙලාවට අපි අඳුරා ගැනීමේ ලක්ෂණ මූලික වශයෙන් කිව්වොත් මේ දරුවෝ නමට රෙස්පොන්ස් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි නම කොච්චර කතා කරත් ඒ දරුවේ නම කිව්වට ඒකට අවධානයක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ දරුවෝ ගොඩාක් වෙලාවට සෝෂල් ඉන්ටරැක්ෂන්, ඒ කියන්නේ සමාජශීලීත්වය, අන්තර්ක්‍රියාව. ඒ කියන්නේ එයාගේ ගෙදරට එන කෙනෙක් ගැන අවබෝධයක් නැහැ. මේ ඉන්නේ මගේ අම්මා, මේ ඉන්නේ මගේ තාත්තා, මේ ඉන්නේ මගේ සහෝදරයෝ. ඒ වගේ අවබෝධයක් මේ පුංචි දරුවන්ට තේරුම් ගන්න අමාරුයි. මොකද මෙයා හැම වෙලාවෙම බලන්නේ එයාගේ තනි වෙච්ච ලෝකයකට වෙලා ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තමයි මේ දරුවා හැම වෙලාවකම අපේක්ෂා කරන්නේ. ගොඩාක් වෙලාවට මේ පුංචි දරුවෝ අපිට අඳුර ගන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් අවුරුදු 1කමාරක දරුවෙක් ඇවිදින්න ගන්නකොට මේ දරුවා ඇඟිලි තුඩු වලින් ඇවිදින්න ගොඩාක් කැමැත්තක් දක්වනවා. ඒ කියන්නේ ටිප්ටෝ වෝකින්. එයාලා හැමතිස්සෙම ඇවිදිනකොට ඇඟිලි තුඩු තියලා ඇවිදිනවා. මෙතනදී අපි සමහර දෙමාපියෝ හිතනවා දරුවා බිමට අඩිය තියෙන ඒ කියන්නේ අකමැත්ත නිසා මේ විදිහට ඇවිදිනවා කියලා. නමුත් අපි දකිනවා ඒක ඔටිසම් දරුවෙකුගේ මූලික ලක්ෂණ කොටකට දාන්න පුළුවන් දෙයක්. ඒ වගේම තමයි ඔටිසම් දරුවෙක්ට අපි සෙල්ලම් බඩුවක් දුන්නොත් උදාහරණයක් වශයෙන් අපි කාර් එකක් ඒ වගේ ටොයි එකක් අපි දුන්නොත් ඒ දරුවෝ ගොඩාක් වෙලාවට කාර් එකක් දුන්නත් අවධානය යොමු කරන්නේ ඒ කාර් එකේ තියෙන රෝද දිහා බලලා තමයි අසතුටු වෙන්නේ. ඒ කියන්නේ හිස බිමට තියාගෙන එයා ඒ වාහනේ පද්දමින් ඒ රෝද වලට තමයි දරුවා ඇටෙන්ෂන් දෙන්නේ. එයා සතුටු කරගන්නේ එයා හැමතිස්සෙම රෝදයක් දිහා බලාගෙන තමයි සතුටු වෙන්නේ. සාමාන්‍ය දරුවෙක් වගේ ඒ වාහනේ එලවන්නේ කොහොමද? ඒ වාහනේත් එක්ක සෙල්ලම් කරන්නේ කොහොමද කියන අවබෝධය මේ දරුවන් තුල නැහැ. ඊළඟට තමයි මේ දරුවා ගොඩක් වෙලාවට තේරුමක් නැතුව අඬනවා. අපිට හිතා ගන්න බෑ ඇයි එක මොහොතක මේ දරුවා එක සැරේම අඬන්නේ. ඒ වගේම එක මොහොතක තේරුමක් නැතුව හයියෙම hina වෙනවා. අපිටත් තේරුම් ගන්න බෑ ඇයි දරුවා hina වෙන්නේ. ඒතකොට ගොඩාක් දෙමව්පියෝ හිතනවා දරුවා අඬන්නේ ඇයි කියලා. ඒ දරුවා අඬනකොට ගොඩාක් දුරට හරිම වේදනාකාරී. මොකද ඒ දරුවා අඬන හේතුව දෙමාපියන්ට තේරුම් ගන්නත් බෑ. ඉන්න වැඩිහිටියෙක්ට තේරුම් ගන්නත් බෑ. නමුත් ඒ ෂණයකින්ම ආයෙත් ඒ දරුවා hina වෙන්න පටන් ගන්නවා. මේක ගොඩාක් වෙලාවට ඔටිසම් දරුවන්ගේ අපිට හඳුනා ගැනීමේ ලක්ෂණවල මුල් අවධියේදී අපිට මේ දරුවා අඳුර ගන්න ගොඩාක් දුරට ප්‍රයෝජනවත් වෙන දේ තමයි මම මුලින්ම කිව්වා වගේ එකක් ඇසට ඇස නොබැලීම, ඒතකොට තනියම ඉන්නට ප්‍රිය කිරීම, ඒ වගේම තමයි අර සෙල්ලම් බඩුවක් දුන්නොත් ඒ සෙල්ලම් බඩුවත් එක්ක නිර්මාණශීලීත්වයක් ඇතුව සෙල්ලම් කිරීමට ඒකට තියෙන නොදැනීම. ඒ වගේම තමයි මේ දරුවෝ ගොඩාක් වෙලාවට කැමති අපි බලාගෙන ආපු විදිහට මේ දරුවෝ එකම රූටින් එකක්. ඒ කියන්නේ හැමතිස්සෙම එකම ක්‍රියාකාරකමක් නිරන්තරයෙන්ම කරමින් සතුටු වෙන්න කැමති දරුවෝ කොටසක්. මේ බබාලා අපි පුංචි දරුවෝ බැලුවොත් සමහර ලාවට අතේ පුංචි ගල් කැටයක් වගේ දෙයක් තියාගෙන එයා යව සතුටු කරනවා. ඒ වගේම බෝතලයක මූඩියක් අපි සමහර ලාවට දරුවෝ අහිඳන මලක් ගොඩාක් දරුවෝ මොකක් හරි දෙයක් අතේ තියාගෙන එයා යව උත්තේජනය කරගන්න තමයි ඉන්නේ තියාගෙන ඉන්නේ.
අපි ඒ වෙලාවට ඒ දරුවගෙන් ඒ දේ ගත්තොත් දරුවා දැඩි කෝලාහලයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බිම පෙරලෙන්න පුළුවන්, කෑ ගහන්න පුළුවන්, ඔළුව ගහන්න පුළුවන්, තමන් ළඟ ඉන්න කට්ටියගේ කොණ්ඩෙන් අදින්න පුළුවන්. ගොඩාක් හිංසාකාරී හැසිරීම් රටාවක් අපිට එතකොට බලන්න පුළුවන් දරුවෝ. මොකද එයා ඒ දේ අරගෙන පැය ගාණක් වුණා, පැය 24ක් වුණත් එයා ඒ දේ අතේ තියාගෙන ඉන්න පුළුවන්. අපිට අපි සමහර දරුවෝ ඉන්නවා නෑ නිින්දට යනකම් මේ දේ අතේ තියාගෙන ඉන්න දරුවෝ කොටසක් අපි දැකලා තියෙනවා. ඒතකොට දෙමාපියෝ මොකද කරන්නේ? අර දරුවගේ ඒ ගැන අවබෝධයක් නැතුව එයා පුළුවන් තරම් දරුවන්ට ඒ වගේ දේවල් ලං කරලා එයාව සතුටින් තියන්න තමයි අපි ගොඩාක් වැඩිහිටියෝ දෙමාපියෝ උත්සාහ කරන්නේ. තව දෙයක් තියෙනවා මේ දරුවෝ ගොඩාක් වෙලාවට ස්ක්‍රීන් ඇඩික්ටඩ්. ඒ කියන්නේ නර්සරි රයිම්ස්, නර්සරි ස්ටෝරීස් ඒ වගේ එයාලා තෝරගත්තු යම්කිසි ඒ කියන්නේ යම්කිසි වීඩියෝ පටි කීපයකට මේ දරුවා ගොනු වෙලා ඉන්නවා. නර්සරි රයිම් එකක් කිව්වොත් අපි හිතනවා එයා ඒ නර්සරි රයිම් එකත් එක්ක එයා බලලා සතුට වෙනවා කියලා. නෑ. එයා ඒක 10 වාරයක් බැලුවත් එයා බලන්නේ මේ දැන් බලනවා වගේ. මොකද එච්චරටම එයා ඒකෙන් උත්තේජනයක් ලබනවා ඒ නර්සරි රයිම් එක තුලින්. එතනදී එයා නර්සරි රයිම් එක ලිස්නින් කරනවා නෙමෙයි, අහුම්කම් දෙනවා නෙමෙයි. එයා ඒකේ තියෙන පින්තූර වලට, ඒකේ තියෙන පාට වලට, ඒකේ තියෙන හැසිරීම් වලට දරුවා ගොනු වෙලා එතෙන්ටම එයා ගොනු වෙලා ඉන්න බලනවා. ඕක සමහරවිට අපි වෙනස් කරන්න ගියොත් දරුවා මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැඩි උද්වේගකාරී හැසිරීම් රටාවක් පෙන්වන්න පුළුවන්. සමහර දරුවෝ ඉන්නවා තමන්ටම හිංසා කරගන්න දන්නේ. ඒ කියන්නේ අපි බැලුවොත් තමා සමහර බබාලා එයාව හපා ගන්නවා, ඒ වගේම එයාගේ ඔළුවට ගහ ගන්නවා, එයාගේ අත්වලින් ගහ ගන්නවා, ඔළුව බිම ගහ ගන්නවා. මොකද එයාට තේරෙන්නේ නැහැ මේක මට වේදනාකාරී තත්ත්වයක් කියලා. ඇත්තටම දෙමාපියෝ ගොඩාක් අපහසුතාවයටපත් වෙන එක තමයි self injured. තමන්ට හිංසා කරගන්න දරුවන් කොටසක් එක්ක ඉන්න දෙමාපියෝ කොටසකුත් අපි අතරේ ඉන්නවා. මොකද ඒ වෙලාවට අපි දරුවෝ සනසන්න ඕන නිසා, අපි දරුවෝ ආරක්ෂා කරගන්න ඕන නිසා අපි යාර සමහරවිට ෆෝන් එක අතට දෙනවා. ඒව නැත්තම් එයා කැමති දෙයට එයාට අපි පෙළඹවීමට ලක් කරනවා. ඒකින් තමයි අපි දරුවා සාමාන්‍ය තත්ත්වයට තියාගෙන වැඩ කරන්න පුළුවන් කියලා හිතන්නේ. ඒකට ඔටිසම් දරුවෙකුගේ තව ලක්ෂණයක් අපි ගත්තොත් ගොඩක් වෙලාවට මේ දරුවෝ පුංචිම අවදියේදී කතාව පටන් ගන්නවා. අම්මා, ඩඩා, මමා ඒ වගේ එයා පුංචි වචන පටන් ගත්තත් අවුරුදු 1කමාර වෙනකොට ඒ ඇතිවෙච්ච කතාව නොදැනුවත්වම මේ දරුවා තුලින් ගිලිහී යනවා. එතකොට එයාගේ ඕන් වර්ඩ්ස් පාවිච්චි කරන්න ගන්නවා. ගොඩක් වෙලාවට එයා පාවිච්චි කරන ශබ්ද එයා කියන දේ අපිට තේරුම් ගන්න අමාරුයි. බ්ලා බ්ලා සවුන්ඩ් එයාගේ ඕන් ලැන්ග්වේජ් එකක්. එයාම හදාගත්තු භාෂාවකින් එයාව ස්ටිමියුලේට් කරගන්න. තව දෙයක් තියෙනවා මේ දරුවන් එකම හැසිරීම් රටාවක්. ඒ කියන්නේ මේ දරුවන්ට අපි හිතමු ඒ දරුවා නිදාගන්න ඒ ස්ථානය වෙනස් වුණා කියලා මේ දරුවට ඒක දරා ගන්න බෑ. එයා නිදා ගන්නකොට සමහරවිට එයා තියෙන්න ඕන එකම පිලෝ එකක්, එකම එයා පාවිච්චි කරපු පිලෝ එක. එතකොට එයාගේ බෙඩ් ෂීට් එක සමහර දරුවෝ අපිට ගේනවා ඒ පිටරටින් ඉඳන් එනකොට උනත් ඒ දරුවා පාවිච්චි කරපු බ්ලැන්කට් එක පවා අරගෙන එන්නේ. මොකද ඒක අතේ තියාගෙන තමයි ඒ දරුවා ස්වයන් උත්තේජනයක් තුලින් ඒ නිින්දට යන්නේ. ඉතින් ඒ වගේ මේ දරුවන්ගේ අපි බැලුවොත් ගැටලුකාරී තත්ත්වය අවබෝධ කරගන්න මීට වැඩිය ලක්ෂණ ගොඩක් මේ දරුවන්ගේ තියෙනවා. මම කොටින්ම කියන්න කැමති මේ දරුවෙක්ගේ මේ එක ලක්ෂණයක් දෙකක් තිබුණ පමණින් අපි දරුවා ඔටිසම් කියන්න බෑ. මේ ලක්ෂණ 5කට වැඩිය. ඒ කියන්නේ අඩු ගානේ 4කටවත් වැඩිය තිබුණොත් අපිට මේ දරුවා ඔටිසම් කියන කැටගරි එක ඇතුළත දාලා මේ දරුවා අපි නිරීක්ෂණය කරලා නිගමනය කරලා බලන්න පුළුවන් මෙයා ඔටිසම් වල මොන තත්ත්වයක ඉන්න දරුවෙක්ද කියන එක. කෑම ගත්තොත් අපි විශේෂයෙන් මේ දරුවෝ ගොඩාක් වෙලාවට ස්ටිකි ෆුඩ්ස් ඒ කියන්නේ ඇලෙනා වගේ කෑම වලට ගොඩාක් දුරට කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ දෙමාපියෝ දන්නවා මේ දරුවෝ ආහාරයට ගන්නේ සුදු පාට බත් කැට. එතකොට නූඩල්ස් ಜಾති ඒකත් අතේ ඇලෙන්න බෑ. එයා ගොඩාක් දුරට කැමති ක්‍රිස්පි අයිටම්ස්, පපඩම්, මුරුක්කු, චිප්ස් ඒ වගේ බැදුම් ආහාර වර්ග. එතකොට එයා සිලෙක්ට් කරපු ආහාර රටාවක් තියෙනවා. එයා කැමති නම් සුදුබත් විතරක් කන්න. එයා ඒ රටාවටම තමයි එයාගේ ජීවිතය හැඩගස්වගෙන යන්නේ. නව සමහර දරුවෝ ඉන්නවා එයා බොන්නේ එක බීමක් නම් ඒ බීම විතරම තමයි ඒ දරුවා ගන්න. ඉතින් මේක දෙමාපියන්ට හරි අමාරුයි මේ දරුවා අවබෝධ කරගන්න කෑමෙන් කොහොමද අපි දරුවා පෝෂණය කරන්නේ කියන්නේ. නිින්ද ගැන අපි බැලුවොත් ගොඩාක් දරුවෝ රාත්‍රී නිින්ද ගොඩාක් අඩුවෙන් ගන්න දරුවෝ කොටසක්. මේ දරුවෝ රාත්‍රී නිින්දට ගිහිල්ලා එයා සුව පහසු නිින්දක් ගන්නේ නැහැ. මගදී අවදි වෙලා කෑ ගහනවා, අඬනවා. ඒ වගේ උදාහරණ ගොඩාක් තියෙනවා. මේ දරුවගේ නිින්ද ගැන කතා කරනකොට දෙමාපියෝ ගොඩාක් අසිරිතාවයට පත් වෙන තැන් ගොඩාක් තියෙනවා අපේ ලංකාව තුලත්. මොකද සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවා නිදාගන්නේ දෙමාපියන්ගේ අත්වලම. සමහරලාට වාහනේ ඇතුලේ විතරයි. වාහනේ දෙමාපියෝගේ කතාවල් බැලුවොත් අපි දෙමාපියෝ වාහනේ අරගෙන ගොඩාක් වෙලාවට දරුවා නිින්ද යනකම්ම මහරෑ පාරේ ඇවිදින දරුවෝ ඉන්න වාහනෙත් එක්ක. එතකොට මේ දරුවා අරගෙන සමහර අපිට ආපු එක දරුවෙක් හිටියා. ඒ දෙමාපියෝ ඒ දරුවා අරගෙන වට කීපයක් කරකැවෙන්න ඕනේ. කරකැවෙන්න
කොට තමා දරුවා නින්දට යන්නේ. නමුත් ඒ දෙමාපියෝ එක්ක නැවැත්තපු ගමන් දරුවා ආයෙ නැගිටලා මහා ഘോഷාකාරී තත්ත්වයක් ඇති කරනවා. එතකොට ඒක අම්මත් තාත්තත් මාරුවෙන් මාරුවට ඒ දරුවත් එක්ක ඒ වේදනාකාරී අත්දැකීම ලැබපු දෙමාපියොත් අපි අතර ඉන්නවා. ඔටිසම් දරුවෙක් අඳුරගන්න මූලිකම දේ තමයි අපි දැන් කතා කරේ. මීට අමතරව තවත් ගොඩාක් දේවල් තියෙනවා. මේ දරුවෝ ගොඩක් වෙලාට එක තැන ඉන්නේ නැහැ. කකුල් වලට රෝදහයි කරා වගේ මෙයාලා අපිට හරි අමාරුයි තැනක එක තැනක එක විනාඩියක් මේ දරුවෙක් රඳව ගන්න. මොකද එයා බලන්නේ එයාව සතුටු කරමින් එහෙට දුවනවා මෙහෙට දුවනවා තැනකට ගෙනියන්න බෑ ෆන්ක්ෂන් එකකට ගෙනියන්න බෑ මේ දරුවන්ගේ හැසිරීම රටාව තුලින් ගොඩාක් අපහසුතාවයටපත් වෙන්නේ දෙමාපියෝ. ඕක නිසා තමයි මේ දෙමාපියෝ ගොඩාක් දුරට ටෙලිෆෝන් එක, ඒ කියන්නේ මොබයිල් ෆෝන් එක හරි දරුවගේ අතට දීලා දරුවා කන්ට්‍රෝල් කරගෙන බලන්න. මෙතනදි වෙන්නේ මොකද්ද? ඔටිසම් කියන ගැටුකාරී තත්ත්වයේ ඉන්න සාමාන්‍ය දරුවා ඔටිසම්ට අපි ලබා දෙනවා ලොකු ඉඩක් මේ ෆෝන් එකක් අතට දෙන්නේ. මොකද එයා කැමති දේවල් දෙනවා කියන්නේ අපි ඔටිසම්ට තමයි ගොඩාක් දුරට ඔටිසම් වර්ධනය කිරීමේ ක්‍රියාවලියක් තමයි අපේ දෙමාපියෝ වැඩිහිටියෝ නොදැනුවත්වම කරගෙන යන්නේ.